ඔයගොල්ලෝ දැනගෙන හිටියද යුරෝපයේ රටවල් 8කට විතරම තියෙන්නේ ශ්‍රී ලංකන් එම්බසි එකයි කියලා. ඒක ඇත්තක්. අද අපි යනවා ස්වීඩන් වල ස්ටොක්හෝම් වල තියෙන ශ්‍රී ලංකන් එම්බසි හොයාගෙන. දැන් ඉන්නේ ලිල්හමර් ස්ටේෂන් එකෙන් ට්‍රේන් එක අරගෙන ඔස්ලෝ වලට යන ගමන් ට්‍රේන් එකෙන් ඔස්ලෝ වලට ගිහිල්ලා ඔස්ලෝ වලින් ප්ලේන් එක ගන්න ඕන පැය විනාඩි 20ක් විතර යනවා ස්වීඩන් වලට යන්න. එතන ඉඳන් ආපහු බස් එකක් අරගෙන එම්බසි එකට යන්න ඕන. ලොකු ගමනක්. ඉතින් ශ්‍රී ලංකන් එම්බසි එක වැඩක් කරගන්නවා කියන්නේ යුරෝපේ ඉඳන් ටිකක් ටක් කරන වැඩක්. ඩ්‍රයිව් කරනවා නම් පැය 8ක් 9ක් විතර බෝඩර්ස් පහු කරගෙන නෝර්වේ ඉඳන් ස්වීඩන් වලට යන්න ඕන. මගේ අතපයින්නවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ඉඳන් හින්දා ඩ්‍රයිව් කරන්න අමාරුයි. ගන්නතින් D5 ටර්මිනල් එක මේ ඔස්ලෝ එයාපෝට් එකට આવුත් බලන්න මේ තියෙනවා වයිකින් සෝට් ටිකක් ඩිස්ප්ලේ කරලා. මගේ පිටිපස්සෙන් තියෙන්නේ. අපි යන්නේ නෝර්වෙජන් එයාර්ලයින්ස් එකට. මේ ප්ලේන් එකට දුන්නේ 18ට. ඔයගොල්ලොන්ට මේ පේන්නේ වින්ටර් එකේ ප්ලේන් එකක් ෆ්ලයි කරන්න කලින් තටුවලට ඒගොල්ලෝ කරන ට්‍රීට්මන්ට් එකක්. මේකේ ටෙක්නිකල් පැත්ත මම හරියට දන්නේ නැහැ. පුළුවන් නම් කවුරු හරි දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න මම පින් කරන්නම්. මම හිතන්නේ මේක ගොඩක් වැදගත් වෙයි කෙනෙක්ගේ දැනුමට. සාමාන්‍යයෙන් ප්ලේන් එක පිටත් වෙන්න විනාඩි 5කට විතර කලින් විනාඩි 10ක් 15ක් විතර මේ විදිහට මුළු ප්ලේන් එකටම මේ කෙමිකල් එක ඇප්ලයි කරනවා. ඔයගොල්ලෝ මීට කලින් වින්ටර් එකේ ෆ්ලයි කරලා නැත්නම් මං කියනවට වින්ටර් එකේ ෆ්ලයි කරලා බලන්න විශේෂයෙන්ම යුරෝප් රටක ඉන්නවා නම් ඒ view එක වචන වලින් කියා ගන්න බැරි තරම් ලස්සන view එකක් තමයි වින්ටර් එකේ හම්බෙන්නේ. කොළඹ එයාපෝට් එකට ඇවිල්ලා තියෙන්නේ. දන්න විදිහට එයාපෝට් 3ක් තියෙනවා. එකක් ආලන්ද අනිත් එක නම් මතක නෑ මට. ආලන්ද එයාපෝට්. හරි මම නිවැරදි කරන්න වැරදුනා. නෝර්වේ ඉන්නේ මිලියන 5යි. ස්වීඩන් වල ඉන්නවා මිලියන 22ක්. ස්ටොක්හෝම් කියන්නේ යටින් ගත්තාම ටිකක් ලොකු සිටි එකක්. ඒකකොට ආලන්දගේ එයාපෝට් එකක් මම හිතන්නේ ටිකක් විශාලයි. ඒ නිසා පොඩ්ඩක් පැටලෙනවා. උරු නෑ. එයාපෝට් එකෙන් එළියට යන්න කලින් එයාපෝට් එක ඇතුළත තියෙනවා බස් ටිකට් ගන්න කවුන්ටර් එකක්. ඕනතරම් කවුන්ටර්ස් තියෙනවා. ඒ කවුන්ටර් එකෙන් ස්ටොක්හෝම් සිටි එකට ටිකට් එකක් අරන් 87ක් දෙගොල්ලද මම හිතන්නේ. 87ක් හරි ක්‍රෝන ස්වීඩිෂ් ක්‍රෝන. අපි යනවා සිටි එකට. ඕන්නම් එයාපෝට් එකේ ඉඳන් එක්ස්ප්‍රස් වේ එකක් තියෙන එක ටිකක් ගාන වැඩි විනාඩි 18න් යන්න පුළුවන්. නෝමල් බස් එකකට විනාඩි 40 45 විතර. අපි මේ ගත්තේ මේ ෆ්ලෙක්සි බස් කියන එක. මම හිතන්නේ මේක දන්නේ අඩු මේක. ලොකු අවබෝධයක් නැහැ මේගොල්ලෝගේ ස්වීඩිෂ් ටිකක් තේරෙන්නේ නැහැ කතා කරන විදිය. නෝර්වේජන් වගේ තමයි උනට පොඩ්ඩක් වෙනස්. පිටිපස්සම සීට් එකේ ඉන්නේ බස් එකේ. පෙම්මුල්ල නේද මේකට ඉස්සර කියන්නේ. මේ සීතල අඩුයි. ස්නෝ නම් ඇත්තෙම නැති තරම්. ස්ටොක්හෝම් සෙන්ට්‍රල් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ අපි. රින එකයි සීතල නෑ ඇත්තටම. පොඩි හුලං ගතියක් තියෙනවා. පොඩි බඩගින්නක් ආවා. 10යි 30ට විතර ඇති වෙලාව. විනාඩි 10ක් බස් එකේ යන්න ඕන. පයින් යනවා කිලෝමීටර් 2ක් තියෙනවා. ඒ කියන්නේ විනාඩි 30ක් විතර. ටිකක් මේක කොම්ප්ලිකේටඩ් බස් එක හොයාගන්න. අපි try එකක් දෙනවා බස් එක හොයාගන්න. එහෙම බලන්න පයින් යනවා. They have Pizza Hut. හිතවතුනි ඉතාමත්ම
සනී කාලගුණයක් තමයි තියෙන්නේ ස්ටොක්හෝම් වලට. රින 2යි හොඳට ඉර පායලා ලස්සන දවසක්. මෙහෙමයි බස් එක හොයන බස් එක දාන තැන හොයාගන්න අමාරුයි. ඉතින් අපි තීරණය කරා පයින් යන්න. විනාඩි 26ක් ශ්‍රී ලංකන් එම්බසියට සෙන්ට්‍රල් ස්ටොක්හෝම් ඉඳන් පයින් යන්න තමයි සූදානම. let's go. අපි නෝවෙන් එද්දී ID චෙක්අප් එකක් තිබුණෙත් නෑ මුකුත් නෑ. මෙහෙන් එළියට එනකොට මුකුත් තිබුණෙත් නෑ. නෝවේයි කියනවා ස්වීඩන් වලට යනවා ගම හරි. ඔයාලා කරදරයක් කියලා අතහරිනවා. ස්වීඩන් අය කියන නෝවේ යනවා ගම නෝවේට ප්‍රශ්නයක් නට කමන්නේ නෑ කියලා අතහරිනවා. ඒ වගේ කවුරුත් චෙක් කරේ නෑ ඉතින්. වින්ටර් එක වගේ ෆීලිං එකක් නෑ. සමර් එක වගේ ෆීලිං එකක් තමයි මට තියෙන්නේ. ඔස්ලෝ වලට වඩා ටිකක් බිසි. ඒ නෝවෙම ඉන්නේ මිලියන 5යි. ස්වීඩන් වල මිලියන 22ක් ඉන්නවා. ඒ හින්දා වෙන්නත් ඇති. අපිට සෑහෙන්න වෙලාවක් තියෙනවා මේ එම්බසියට යන්න බෑ 3ක් විතර. ඉතින් අපි මේ shopping mall පැත්තේ පොඩි රවුමක් දාලා එන්න. සාමාන්‍යයෙන් prices ටික check කරන්න පුළුවන්. නෝවේද price වැඩි මෙහෙද වැඩි කියලා පොඩි check කරන්න පුළුවන්. කියලා බලමු. සෙන්ට්‍රම් එක මැද තියෙනවා මේ ස්කේටිංగ్ පාක් එකක්. අපි ගිහලා පොඩ බලමු. ඕන තරම් වෙලා තියෙනවා කියලා මං කිව්වනේ චුට්ටක් ඇවිදින්න පුළුවන්. මාරු හැබැයි ක්ලාස් එක ගමන් ඇවිල්ලා ස්කේටිං කරලා යන්න පුළුවන්. වයසට ගියත් ආදරේ එහෙමමයි ළමයි. ඇත්තටම මේ විනාඩි 25ක් ඇවිදින්න තියෙනවා කිව්වට අර ටවුන් එකෙන් එළිය නෙමෙයි තියෙන්නේ මේ එම්බසි එක. ටවුන් එකේමයි තියෙන්නේ. ටවුන් එක එන විශාලයි. මෙහා පැත්තෙන් තියෙන හාබර් එක. අනර ඈතින් තියෙන්නේ. ලංකාවේ කොඩිය දකිනකොටත් පොඩි නිකන් කික් එකක් එනවා. එම්බසියට ආවට පස්සේ අපිට හම්බුණා අලුත් බඳපු ජෝඩුවක්. මෙහෙද කසාද වදින්න එන්නේ. ඔයාලා ලැට්වියා නේ? ලැට්වියා ඉන්නේ මේ ලැට්වියා එම්බසි එක නෑ ශ්‍රී ලංකන් එම්බසි එක මෙහෙදී එන්නේ. ඔය හෙට එන්න ඕනේ පේපර්වර්ක් සාමන වලට. ඒකනේ මම ඔයාලට කිව්වේ මේ රටවල් 8කට කොහෙද මෙහෙ විතරයි මචං තියෙන්නේ. මේ ඒ වගේ රටවල් ඉඳන් කසාද බදිනවා නම් මෙහෙ එම්බසි එකට එන්න ඕන ස්වීඩන් නා. එහෙම යනවා නම් කන්ටැක්ට් කරගන්න දෙන්නේ ඉන්නවා. හොරෙන් නෙමෙයි වැදලා තියෙන්නේ. පැයක්වත් නෙමෙයිලා. ඒකට අස්සම් කරපු දෙන්න ඉන්නවා මෙන්න මෙතන. මේ කවුරු හරි යුරෝප් වල වචන කතාන වචන අස්සම් කරනවා නේද? අනිවාර්යයෙන්. ඕනේ ඉන්නවා නම් කියන්න අපි අස්සම් ගන්න ඕනලා කියන පොඩි ගානක්. ඒ වගේ රටවල් අස්සකටම තියෙන්නේ එකයිනේ. ඉතින් ඒකට මෙහෙට අරන් එන එක පාඩුයි. ඔව්. පොඩි මේකක් බිස්නස් එකක් හදා ගන්න ඕනලා මචං. ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න. බැරිමත් නෑ. මෙයා මම හිතුවා ලංකාවේ නෙමෙයි කියලා මචං. හිතන ලංකාවේ නෙමෙයි. මෙයා ගාව දින හොඳ කතාවක් මේ එම්බසි එක. මචං පොඩ්ඩක් කියවන්න පිටේ. මේ එම්බසිය සිරිමාවෝගේ කාලේ අපිට ඩොනේට් කරපු ප්‍රොපර්ටි එකක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අන්නේ අයිතිය අපි මේ දැන් ඉන්නේ ලංකාවේ. ලංකාවේ කියන්නේ කොහොමද ලංකාවේ ඉන්නේ එම්බසි එකට. එම්බසි එකට ආවා නේ. ඒ නේබර්හුඩ් එක හරිම ලස්සන නේබර්හුඩ් එක. ස්ටොක්හෝම් වල තියෙන ප්‍රීමියම් නේබර්හුඩ් එකක් කියන්න පුළුවන්. ඉතින් ලංකාවේ හිටියට අපිට හරි අනිවාර්යයෙන් ආඩම්බර වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ලස්සන ආකිටෙක්චර් එකක් තියෙන උඩට ගියම මා ලස්සනයි. සාමාන්‍ය මචං මේ පැත්තේ එක්ස්පෙන්සිව් සයින් නිකන් බිල්ඩින් එක රෙන්ට් කරන එක. සාමාන්‍යයෙන් අපාර්ට්මන්ට් එකක් රෙන්ට් කරන එක මේ පැත්තේ මම හිතන්නේ වැඩිම per square meter cost එකක් තියෙන පැත්තක් නේ. ඒකට ඉතින් ලංකාවේ සතුට වෙන්න ඕන. at least ස්වීඩන් වල හොඳ පොට් එකක් අපිට ප්ලේස් එකක් ශ්‍රී ලාංකික හැටියට අපිට ආඩම්බර වෙන්න. අනිවාර්යයෙන්. දුසියක් දෙක නිකන් ලැබෙනවා. මේ ආත්මේ ඊළඟ ආත්මේ අනිවාර්යයෙන්. ස්වීඩන් වල ලංකාවේ ප්‍රොපර්ටි එක සීගිරි චිත්‍රයක් තියෙනවා. එලට එනකොට හම්බෙච්ච සියලුම පබ්ලික් සර්විස් ට්‍රාන්ස්පෝර්ටේෂන් ඒ ඔක්කොම ඇත්තටම ඉතා හොඳ තත්ත්වයක තිබුණා. මේ වෙනකන් නිකන් එක්ස්පීරියන්ස් කරපු දේවයෙන් වොෂ් රූම්ස් ටිකක් ඇත්තටම මේ
අර ස්කැන්ඩිනේවියන් රටවල තියෙන ස්ටෑන්ඩ් එක එකේම තිබ්බේ නැහැ. හරියට ක්ලීන් කරලා නැහැ, මේන්ටේන් කරලා නැහැ වගේ. දැක්කා? මගේ පෞද්ගලික අත්දැකීම සමහරවිට මම ගිය ඒ විදිහට තියෙන එකම එකට මම ගියාද දන්නේ නැහැ. ටියුටි ෆ්‍රී එකේ පොඩි රවුමක් ගහලා පොඩි බඩගින්නක් තියෙනවා. චුට්ටක් කාලා මොකද පැය දෙකක් විතර තියෙනවා. McDonald වගේම එකක් තියෙනවා. McDonald නෙවෙයි හැබැයි. 6:30ට ෆ්ලයිට් එක තියෙන්නේ. 7:30 වෙද්දි ඕස්ලෝ වලින් ආපහු 7:40 වලට ට්‍රේන් එක තියෙනවා. ට්‍රේන් එක අරගෙන 10 වෙනකොට ආපහු අපි ගෙදර යනවා. අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙනකම් මම ගිහලා එන්නම්. ජය වේවා.